ඔයා උදේ ගත කරන විදිහට ඔයාගේ දවස තීරණය වෙනවා කියලා ඔයා හිතලා තියෙනවද? මං දන්නවා ඉස්කෝලේ යන ඔයාලා හැමෝටම ගොඩාක් ලොකු හීන තියෙනවා කියලා. ඒ හීන සාර්ථක කරගෙන ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න නම් ඔයා ඒ වෙනුවෙන් අනිවාර්යයෙන්ම කැප වෙන්න ඕනේ. ජීවිතයේ සාර්ථකත්වයට යන ගමනේ උදේ කාලය කියන්නේ දවසේ වැදගත්ම කාලය. මොකද ඔයා උදේ කාලයේ ගත කරන ආකාරය අනුව තමයි ඔයාගේ දවස තීරණය වන්නේ. ඉතින් ඔයාට පුළුවන් අද මම මේ කියලා දෙන දේවල් ටික ඔයාගේ මෝර්නින් රුටීන් එකට ඇඩ් කරගන්න. පළවෙනි පියවර තමයි උදෙන්ම නැගිටින එක. ඉස්කෝලේ යන්න පැයකට කලින්වත් නැගිටින්න පුළුවන් නම් ඔයාට පුළුවන් ස්ට්‍රෙස් එකක් නැතුව කාම්ව ඔයාගේ දවස ආරම්භ කරන්න. දෙවෙනි පියවර තමයි දවසට ස්තුතිවන්ත වීම. ඔයාගේ ජීවිතේ වාට ලැබෙන වටිනම තෑග්ගක් තමයි උදා වෙන අලුත් දවස කියලා කියන්නේ. ඉතින් ඔයා උදා වෙන අලුත් දවසට ස්තුතිවන්ත වෙන්න පුරුදු වෙන්න ඕනි. තුන්වෙනි පියවර තමයි ඔයාගේ ඇඳ හදන එක. මේ පුංචි හැබිට් එකෙන් පුළුවන් ඔයාගේ ඩිසිප්ලින් එක වැඩි කර ගන්නත්. හතරවෙනි පියවර තමයි හොඳ වතුර වීදුරුවක් පානය කරන එක. මේකෙන් ඔයාට හොඳ එනර්ජි එකක් ලැබෙනවා. පස්වෙනි පියවර තමයි මයින්ඩ්ෆුල් ඇක්ටිවිටි එකක යෙදෙන එක. මෙහිදී ඔයාට යෝගා, මෙඩිටේෂන්, ඔයාගේ ආගම අදහන එක සහ විනාඩි 2-3ක් වගේ බ්‍රීතින් එක්සර්සයිස් කරන එක වගේ මයින්ඩ් එක රිලැක්ස් කරන ඇක්ටිවිටි එකක යෙදෙන්න පුළුවන්. හයවෙනි පියවර තමයි විනාඩි 5-10ක් වගේ පොඩි එක්සර්සයිස් ටිකක් කරන එක. මේකෙන් ඔයාට හොඳ එනර්ජි එකක් ලැබෙනවා. හත්වෙනි පියවර තමයි ඔයාගේ ඇඟ පිරිසිදු කරගන්න එක සහ ඔයාගේ මෝර්නින් ස්කින් කෙයාර් රුටීන් එක කරන එක. මේකෙන් ඔයාට ෆ්‍රෙෂ් ගතියක් ලැබෙනවා. අටවෙනි පියවර තමයි ඔයාගේ පාසල් නිල ඇඳුම් පිළිවෙලට ඇඳගන්න එක සහ ඔයාගේ කොණ්ඩේ හොඳින් පීරගන්න එක. මේකෙන් ඔයාට හොඳ කොන්ෆිඩන්ස් එකක් ලැබෙනවා. නවවෙනි පියවර තමයි ඔයාගේ උදෑසන ආහාරය ගන්න එක. පාසල් යන වයසේ ඔයා උදෑසනට හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා ගන්න එක අමතක නොකර කරන්න ඕන දෙයක්. 10වෙනි පියවර තමයි ඔයාගේ බෑග් එක දෙපාරක් චෙක් කරන එක. මේකෙදි ඔයාට පුළුවන් ඔයාට මොනවා හරි අමතක වෙලා තියෙනවා නම් ඒ දේ ආපහු ගන්න. 11වෙනි පියවර තමයි ඔයා වෙනුවෙන් පුංචි වෙලාවක් වෙන් කරන එක. ඉතින් ඔයාට පාසල් යන්න තව පුංචි වෙලාවක් ඉතුරුයි නම් ඔයාට පුළුවන් මේ කාලය ඇතුළත ඔයා කැමති සින්දුවක් අහන්න, ඔයාගේ ජර්නල් එක ලියන්න, ඔයාගේ ග්‍රැටිටියුඩ් ජර්නල් එක ලියන්න වගේ ඔයා වෙනුවෙන් දේවල් කරන්න. 12වෙනි පියවර තමයි දැන් ඔයාට පුළුවන් පාසල් යන්න පිටත් වෙන්න. ඉතින් ඔයත් මම මේ කියලා දුන්න හැබිට් ටික ඔයාගේ මෝර්නින් රුටීන් එකට ඇඩ් කරගන්න. මේ විදිහට ඔයාගේ දවස පටන් ගත්තොත් ඔයාට පුළුවන් මුළු දවසම සතුටින් ප්‍රොඩක්ටිව් විදිහට ඉන්න.